එපා වෙනවා. ඥාතීන් එකතු වෙලා තෙල් ටික යට යාවා කිව්වට තෙල් ටික වතුර එපා වෙනවා. ඒ නිසා පින් කරපු කෙනාට ඥාතීන් එකතු වෙලා තෝ අපාය ඵල කිව්වට එහෙම යන්නේ නැහැ. තවත් කෙනෙක්ගෙන් වචනයකින් තවත් කෙනෙක් පිරිසිදු වෙන්නේ නැහැ. තවත් කෙනෙක්ගේ වචනෙන් තවත් කෙනෙක් අපිරිසිදු වෙන්නේ නැහැ. ඊට පස්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි සිතෙන් කයෙන් වචනෙන් දුස්චරිතය යෙදිලා මොනවද කයෙන් කරන වැරදි? සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා. වචනෙන් බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. මනසින් අනුන්ගේ දේවල් වලට ආසයි. ඊළඟට තරහ යනවා. අනිත් එක තමයි පින්පව් විශ්වාස කරන්නේ. මෙලොව පරලොවක් විශ්වාස කරන්නේ නැහැ. මේ ජීවිතේ හොඳට හිටියොත් ඇති කියලා හිතන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒතකොට මෙහෙම ඉඳලා ආර්යයන් වහන්සේලාට ගරහනවා. යම් කිසි කෙනෙක් ධර්ම පවසනවා නම්, ධර්මය අවබෝධ කරලා නම්, ධර්ම තේරුම් අරන් නම්, මගපල් ලැබලා නම්, රහත් වෙලා නම් මේ වගේ අයට ගරහනවා. ඒකට කියනවා ආර්ය උපවාද කියලා. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ නාත්ති දින්නම් දීමේ විපාක නැහැ. නාත්ති ඊටං පුද පූජා කිරීමේ විපාක නැහැ. නාත්ති හුතං ඒ කියන්නේ වත් පිළිවෙත් කිරීමේ සේවය. තමන් රස්සාවක් කරනවා නම් කරන පඩියට හරියට සේවය කරන්න ඕන. මේකෙන් කාලා ඇඳලා ඉන්නේ අපි මේකේ ඉන්නේ කියලා එක අන්න පඩියට හරියට වැඩ කරන්න ඕන. එහෙම කරන්නේ නැත්නම් එයා මිත්‍යා දෘෂ්ටිකයි. මැරිලා නිරේ යනවා. තමන් රස්සාවක් කරනවා නම් ඒ ගන්න රස්සාවට ගන්න පඩියට හරියට වැඩ සේවය කරන්න ඕන. මොන හැම ඕනම ආයතනයක. ඊට පස්සේ මේ විදිහට නත්ති හුත නත්ති සුඛට දුක්ඛතානම් කම්මානම් ඵලං විපාකෝ. පින්පව් වල මේ විපාක නැහැ. නත්ති මාතා අම්මා කියන්නේ විශේෂ කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. නත්ති පිතා තාත්තා කියන්නේ විශේෂ කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. නත්ති අයන් ලෝකෝ මේ මිනිස්සෙක් විදියට ජීවත් වෙන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. නත්ති පරෝ ලෝකෝ මැරිලා අපි ආය යන ලෝකෙක යනවනේ කියලා හිතෙන්නේ නැහැ. ඒ ඔක්කොම මිත්‍යා දෘෂ්ටිය. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මන සම්මා ගත සම්මා පටිපන්නා මේ ලෝකේ සමන බ්‍රාහ්මණු පහළ වෙනවා. තමා තුලින්ම ලෝකය අවබෝධ කරගන්න කියලා බුදුරජාන් වහන්සේ ගැන රහතන් වහන්සේලා ගැන හිතට එන්නේ නැහැ. මෙන්න මෙහෙම වුණාට පස්සේ මෙයා මැරිලා උපදිනවා නිරේ. ඔන්න බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. නිරේ ඉපදුනාට පස්සේ පින්වත් මහණෙනි එතකොට යමපල්ලෝ ඒ උපන් නිරිසත්වයාව වෙන වෙනම අත්වලින් අල්ලාගෙන යම රජුරෝ ළඟට ගෙනියනවා. ඒ නිරිසත්වයා ඉපදුනාට පස්සේ යමපල්ලෝ අත්වලින් ඇදගෙන ගෙනියනවා මේ යම රජුරෝ ළඟට. දේවයන් වහන්සේ මේ පුරුෂයා මවුට අයහපත කරපු කෙනෙක්, පියාට අයහපත කරපු කෙනෙක්, සමණයන් වහන්සේලාට අයහපත කරපු කෙනෙක්, උතුම් පුජ්‍යලයන්ට අයහපත කරපු කෙනෙක්, කුල දෙටුවන් නොපිදූ කෙනෙක්. දේවයන් වහන්සේ මවුට දඬුවම් දෙනු මැනව කියලා